එයා කාර් වලින් සපත්තු වලට බිස්නස් එකක් කොහොමද මාරු කළේ කොහොමද පටන් ගත්තේ කියන එක. මෝටර් අවුඩි ටෙක්නීෂියන් කෙනෙක් මෝටර් මෙකැනික්. අන්නේ ස්ටයිල් එක මට සෙට් වෙන එක මට නෑ. ලංකාවේ තමයි මේක හදන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මේ බිස්නස් එක පටන් ගන්නේ ලංකාවට දෙයක් බෑක් දෙන්න ඕන කියලා. ඇත්තට මේක ගොඩාක් වටිනවා. අපේ වචනින් කියනවා නම් මෝටර් ස්ටයිල් එක. එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කියන එකත් ගොඩාක් වැදගත්. හොඳ සපත්තුවක් ඇඳලා ඒ කොන්ෆිඩන්ට් එක Tamanට එනවා නම් Tamanගේ සපත්තුව ගැන එක තමයි නම්බර් 1. පිටරටක අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න තවදුරටත් තැන තැන රස්තියාදු වුණා ඇති. ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනයේ වගකීම GRI Education අපි ඉතා විශ්වාසවන්තව භාරගන්න සූදානම්. නවසීලන්තය, කැනඩාව, ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල ඔබේ උසස් අධ්‍යාපන ගමන් මගට විශ්වාසනීය ස්ථානය GRI Education. ඔබේ වටිනා කාලයට සහ මුදල්වලට සුහදශීලී සේවයක් ලබා ගැනීමට අදම GRI Education වෙත පැමිණෙන්න. දකින සිහින සැබෑ කර ගැනීමට හොඳම මඟ GRI Education. Hello, welcome to the channel. අද මම ඇත්තටම කතා කරන්න ආවේ ලංකාවේ මල්ලි කෙනෙක් රශ්මික. එයා මේ අලුතෙන් කම්පැනි එකක් පටන් ගන්න තියෙනවා, බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න තමයි ඇත්තටම අද මේ ඉන්ටර්වියු කරන්නේ. එයා කාර් වලින් සපත්තු වලට බිස්නස් එකක් කොහොමද මාරු කළේ කොහොමද පටන් ගත්තේ කියන එක එයාගේ ජර්නි ගැන කතා කරන්න තමයි අපි ඇත්තටම මේ වීඩියෝ කරන්නේ. එහෙනම් රශ්මි මල්ලි welcome to the channel. welcome ප්‍රසාදයි. මල්ලි අපි මුලින්ම පටන් ගමු මේ පොඩ වාගේ ජර්නි එක පොඩ්ඩක් කියන්නකෝ. මේ දැන් කවද නිව්සීලන්තට ආවේ? මේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මම ඇත්තටම නිව්සීලන්ත එන්නේ 2015 ජූනි මාසේ. ඇවිල්ලා දැන් 11 වෙනි අවුරුද්ද මේ යන්නේ. මම මුලින්ම එන්නේ my wife ඇතර වෙන්නේ. ඇවිල්ලා අපි මම එන්නේ dependent visa ය student visa ඇතුළත. ඊට පස්සේ කාලෙත් එක මම වැඩ කරා. මම ඇත්තටම ඇවිල්ලා motor audi technician කෙනෙක්. motor mechanic technician මම ලංකාවේ D motor training school එකේ ඉගෙනගෙන පස්සේ middle east වැඩ කරලා පස්සේ තමයි මෙහෙට එන්නේ. ඉතින් ඇවිල්ලා මෙහෙල මම වැඩ කරන්න පටන් ගන්නවා continental cars Audi company එකේ technician හැටියට. ඉතින් එහෙම ඉඳලා වැඩ කරනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මම එතන workshop controller විදියට වැඩ කරනවා. ඊට පස්සේ එහෙම කරලා දැන් assistant service manager. nice. ඒ රෝල් එක කරගෙන යනවා. ඒ කරන අතරතුර තමයි මට බිස්නස් එකක් කරන්න උවමනාවක් තිබ්බා. හැබැයි ගොඩක් අය මට කිව්වේ මට වාහන මොන හරි කරන්න කියලා. මට මගේ හිටපු යාළුවෝ ඔක්කොම වාට කරන්න පුළුවන් ටැලන්ට් එක තියෙනවා කියලා. හැබැයි මට බිස්නස් එකක් පටන් ගන්න මට හේතු දෙකයි ප්‍රධාන වශයෙන්ම. එකක් අපි හරිච්ච ලංකාවට මොන හරි රිටර්න් එකක්. ඒ කියන්නේ පේ බෑක් ටයිම් නැත්නම් මොන හරි කරන්න නැත්නම් මේ පරිසරය. මගේ බිස්නස් එකක් කරන්න මට ප්‍රධානම අරමුණු දෙක ඒ දෙක විතරයි. ඉතින් ඒකින්ද තමයි ඔයාටත් ප්‍රශ්නේ කොහොමද මම මේ ලංකාවට කරන්නයි පරිසර සුරංගික වල සපත්තුවට වැඩිනේ කියලා. අපි ඒ ගැන පස්සේ අපි ගැන කතා කරමු. ඔව්. අපි ගැන කතා කරමු. එහෙම කාලයක් ඇති තමයි ඉතින් මේක පටන් ගන්නෙ. මොකද මට අපි මම ගොඩක් නෝටිස් කරපු දෙයක් තමයි මම මිඩල් ඊස්ට් සිටි ඩුබායි හතරට අපි ට්‍රේනින් වලට ගිහිල්ලා මම ඒ ගත්ත එක්ස්පෝෂර් එකත් එක්ක සමහරවිට සපත්තු කෙනෙක් පොඩ්ඩක් මගේ ඉන්ට්‍රස්ට් එක සබ්ජෙක්ට් එකක් වගේ තිබ්බා ඉතින්. ඒකත් එක්ක කරකලා යද්දී මට අපි කියන්නේ මට සෙට් වෙන ස්ටයිල් එක නෑ. අන්න හරි. අන්න ඒක කොච්චර තිබ්බත් අන්නේ ස්ටයිල් එක මට සෙට් වෙන එක මට නෑ. ඉතින් ඒකින් තමයි මේක ප්‍රධාන නෑ මේ වැඩේ මම පටන් ගන්නවා කියලා. ඉතින් මම මේක පටන් ගත්තා මේ අවුරුද්දේ. රශ්මික දැන් ඔයා කිව්වා දැන් ඔයාගේ ජර්නි එක ගැන. ඇත්තටම ඔයා මේ ලංකාවේ නිව්සීලන්තට ඇවිල්ලා ඔයා සෙටල් වෙලා දැන් ඔයා අලුතෙන් කම්පැනි එකක් පටන් ගන්න ගත්තා කියලා කිව්වා. දැන් ඇත්තටම අපි දැන් බලාගෙන ඉන්න අපි පොඩ්ඩක් කිව්වා සපත්තු කියලා කිව්වනේ. දැන් බලාගෙන ඉන්න බලන්න පුළුවන් මොකද්ද මේ කියලා. අපි මුලින්ම පොඩ්ඩක් කියමුද මොකද්ද මේ කම්පැනි? දැන් අපේ ලෝගෝ එක තියෙනවා Nova Feet කියලා. පොඩ්ඩක් කම්පැනි එක කියන්න පුළුවන්ද අපිට මොකද්ද ඔයා කරන්නේ? ඔයා කවදද පටන් ගත්තේ කියන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් ඇත්තටම කම්පැනි නම Nova Feet. මේක ඇත්තටම leather shoes. ඒ කියන්නේ ලංකාවේ තමයි මේක හදන්නේ. ලංකාවෙන් හදලා මම මෙහෙට ගෙන්නන එක තමයි මේන් ප්‍රයිමරි කියන්නේ ප්‍රධාන බිස්නස් එක වගේ. ඉතින් දැන්ට මම ගෙනල්ලා තියෙන්නේ ගොඩක්ම මෙන්ස් විතරයි මම දැන්. ඒනට ඉස්සරහට මගේ ලබන මාසවල ප්ලෑන් කරලා තියෙනවා දැන් කිඩ්ස් විමෙන් ඒ ටික එනවා ඊළඟට. මොකද මම මේ බිස්නස් එක පටන් ගත්තේ ඇත්තටම ජනවාරි මාසේ. ඒ කියන්නේ ඔයා පටන් ගත්තේ මේ අවුරුදු ජනවාරි. මේ අවුරුදු ජනවාරි මාසේ. මේ අවුරුදු ජනවාරි මාසේ. ඉතින් තාම ඇත්තටම මාස 4ක් වගේ තමයි පටන් ගත්තා. ඉතින් දැනට ප්‍රශ්නයක් නෑ. සේල්ස් එහෙම යනවා. ඉතින් යන විදියට ඉතින් ෆ්ලෝ එක හැටියට මම එක දිගට මේක ව්‍යාප්ත කරන්න තමයි බලන්නේ ඉන්නේ. පොඩ්ඩක් මේ තා පොඩ්ඩක් ඇතුළට යමු මේ දැන් මේ වගේ බිස්නස් එක ගැන. දැන් ඔයා මොකද ඔයා මට කිව්වා මේක. ඇයි දැන් ඔයා කිව්වා ඔයාගේ සෙට් වුණා කියලා කිව්වනේ.
සෙට් වෙන ස්ටයිල්. ඇයි ෂූ බිස්නස් එකක් මේ කියන්නේ ලෙදර් ෂූස් බිස්නස් එකක් පටන් ගන්න හේතුව මොකක්ද උනේ? ඒකටත් මම හිතන්නේ ඒක මෙහි නිව්සීලන්ඩ් වල හරියදන්නේ ඒක අර අපි දැක්කම ගොඩක් අපි ලංකාවේ තියෙනවානේ උල් වෙච්ච සපත්තු වල පැටර්න් එක. මෙහි තියෙන ඔක්කොම ෆ්ලැට් වෙච්ච ටිකක් අපේ වචනින් කියනවා නම් මොට්ට ස්ටයිල් එක. ඉතින් ඒක ඇතර එහෙම නෑ ඉතින්. ඉතින් ඒක තමයි ඒක දැක්කම ඒ අඩුව ගොඩක් වෙලාවට මම ආශ්‍රය කරපු කට්ටියත් එක්කත් මම මොකද ඔෆිස් වල ඉතින් අපි ඉන්න කට්ටිය අපේ සේල්ස් ටීම්ස් වලත් ඒ දැක්කම කවුරුත් ඒ කොන්ෆිඩන්ට් මොකද සපත්තුවක් කියන එක මම කීර්තනවා ඒක තමන් කරන ප්‍රොෆෙෂනල් ජොබ් එක හැටියට ඒක කොන්ෆිඩන්ට් එක දෙන එක ලකුණක් කියලා. ඇත්ත සම්පූර්ණ ඇත්ත. තමන් හරියට හොඳ සපත්තුවක් ඇඳලා ඒ කොන්ෆිඩන්ට් එක තමන්ට එනවා නම් තමන්ගේ සපත්තුව ගැන එක තමයි නම්බර් 1 උදේට ඔයා ඒ ඇඳුම ඇඳලා ඒ සපත්තු ඇඳලා ඒ ගන්න ගැම්ම ඔයාගේ දවසම ඔයා අරන් යනවා. ඇත්ත. ඉතින් ඒක තමයි විශේෂයෙන් සේල්ස් සර්විස් ඔයා මොනවාද ඔයාගේ පොසිෂන් එකේ එන්න ලොකු වෙන්නේ ඒක තමයි යාට ඕන වෙන්නේ. ඉතින් ඒකට ඒ කොන්ෆිඩන්ට් එක හදන්න ඒකයි මගේ විෂන් එක මම දැම්මේ ස්ටෙප් ඉන්ටු පවර් කියලා. ඒ කියන්නේ මේ සපත්තුව ඇඳහම ඔයා කොන්ෆිඩන්ට් මොකද ඒක තමයි ඔයාව රෙප්‍රසෙන්ට් කරන්නේ ඇත්තටම. ඒතකොට ඔයා ඇත්තටම දැන් ඔයා බිස්නස් එක පටන් ගත්තාම ඔයා සපත්තු වලට යන්න ඕන කියලා හිතුවේ අර නිව්සීලන්ඩ් වල ඔයා දැක්කේ නෑ ඒ වගේ මාකට් එකක් තියෙනවා. ඔයා හිතුවා ඒක උනේ. ඊට පස්සේ ඔයා කතා කරා ඔයාට ලංකාවට ආයේ දෙයක් බෑක් දෙන්න ඕනේ කියලා. ඒතකොට දැන් මේක ලංකාවේ තමයි මේ සපත්තු හදන්නේ. ඒතකොට ඒක එකක් ඊළඟට ඔයා කොහේ එන්වයරන්මන්ට් ඒක සම්බන්ධව ඒකත් බලන්න ඕනේ කියලා. ඒතකොට ඔයා ඒක මේක කොහොමද එන්වයරන්මන්ට් එකට සම්බන්ධ වෙන්නේ? එතනදී ගොඩම මේක මොකද ගොඩක් හෑන්ඩ්මේඩ් හදන්නේ මේ. හෑන්ඩ්මේඩ් හදන්නේ නේ. දැන්ට එහින්ද එතන යන ගොඩක්ම එන්වයරන්මන්ට් ඩැමේජ් එක අඩුයි. ඉතින් ඒකත් එක්කම අනිත් ඔක්කොම මගේ හදන ප්‍රොඩක්ට් කරන එකනත් ඕගනික් කියලා තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. දැන් හැමදේම ඕගනික් වලටනේ බලන්නේ. ඇත්ත. ඉතින් මේක මොකද ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මේක කළුයි ඒ ලෙදයකදී නමුත් දුමුරු පාර කරන ඩයි එක උනත් ඒ ඕගනික් ඩයි එක. ඉතින් ඒ ඔක්කොම මේ පාවිච්චි කරලා ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. මේක ඇත්තටම ඉතින් එකම ප්‍රශ්නයකට තියෙන අර සෝල් එක ඒක PVC මික්ස් එකක් කියන්නේ. හින්දා ඒ ආරෙන් අනිත් 95ක් මේක තනිකර ෆුල් එන්වයරන්මන්ට් අපි දැන් මේ රශ්මිකගේ සපත්තු දෙකක් අපි දැන් අතේ තියාගෙන ඉන්නවා. අපි ඒක කතා කරන නිසා රශ්මික ගොඩක් වැදගත් දෙයක් කිව්වා. ඒ කියන්නේ දැන් ඔයා මේ බිස්නස් එක පටන් ගන්නේ ලංකාවට දෙයක් බෑක් දෙන්න ඕන කියලා. ඇත්තට මේක ගොඩාක් වටිනවා. ඒ කියන්නේ දැන් දැන් මගේ යාළුවත් වයින් ඇහුවා මේක ඒවා චීනෙන් ගෙන්නන්න නැත්තේ කියලා. ඒතර ඔයා කිව්වා නෑ චීනෙන් ගෙන්නන්න නෑ. මට මොකද මට මේක ලංකාවට බෑක් වලට සමහරලාට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් චීනෙන් ගෙන්නුවා. එයාට ඔයා ලංකාවෙන් කරන්නේ ඔයාට ලංකාවට බෑක් දෙන්න ඕන නිසා නේ. අනිත් එක එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කියන එකත් ගොඩාක් වැදගත්. මොකද දැන් ගොඩාක් කම්පැනි දැන් මම වැඩ කරන කම්පැනි එක වුණත් ඒගොල්ලන් අපේ ප්‍රොඩක්ට්ස් දැන් ස්ටයිරෝෆෝම්ස් ඒ වගේ දේවල් යූස් කරන්නේ නැහැ ඇත්තටම. ඒ මොකද එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි කියන එක ඇත්තටම මේක ප්ලස් පොයින්ට් එකක් බිස්නස් එකේ. අනික අපි එන්වයරන්මන්ට් එක බලා ගන්නවා කියන එක ලොකු දෙයක් නේ. ඔව්. ඒතර ඔයා මේ බිස්නස් එක early stage එකේ ඒ වගේ දෙයක් හිතනවා කියන්නේ ඇත්තටම ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් රශ්මික. දැන් මම මගේ අතේ මේ ඇත්තටම මේ සපත්තු තියෙනවා රශ්මික කරන මේ ෂූ එකක් මේක මේ බ්ලැක් කලර් ෂූ එකක්. මේ ස්ටයිල් එක ඇත්තටම රශ්මික ගොඩක් ගෙනලා තියෙන එක ස්ටයිල්ස් වල ඒ වගේම බ්‍රවුන් කලර් වගේ කරනවා නම් බ්‍රවුන් උත් පුළුවන්. ඊට පස්සේ වගේ තව කලර් එකක් තිබ්බා ටෑන් කලර් එකක් තිබ්බා. ඒ වගේම ඕන සයිස් එකක් වාර ගන්න පුළුවන් නේද? සයිස් 41 ඉඳලා 45 46 වෙනකම් දැන්ට තියෙනවා මං ගාව ස්ටොක් එකේ. ඒ වගේම මේ වගේ ස්ලිප් ඔන් එක තියෙනවා ලේස් එක තියෙනවා. ඔව් දැන් මෙතන මේකේ තියෙන ලේස් එක තියෙන එක. දැන් අපි හිතමු දැන් කෙනෙක්ට ඔයාගේ දැන් අපි නිව්සීලන්ත වල ඉන්න කෙනෙක් දැන් මට සබත්තුවක් ගන්න ඕනේ වගේ. එතකොට මොකද්ද අපි යන වෙබ්සයිට් එක? ඔයගොල්ලන්ට යන්න පුළුවන් www.novafeed.co.nz වෙබ්සයිට් එක තියෙනවා. ඊට අමතරව මගේ Facebook page එකක් තියෙනවා novafeed කියලා. novafeed කියලා Facebook page. මම logo එකත් එක්ක තියෙන novafeed page එක Facebook page එක තියෙනවා. ඒකේ ඔක්කොම විස්තර තියෙනවා මාව contact කරන්න කොහොමද phone numbers online. right. අපි මේකේ description එකේ දාන්නම් ඒ Facebook එකේ link එකයි website එකේ link එකයි ඒ වගේම යටිනුත් දාන්නම් website එකේ link එක. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන options කියලා. එතකොට ඒක ගන්න පුළුවන්. රශ්මික අපි දැන් මම තව ටිකක් ඉදිරියට යන්නම්. දැන් මේකේ තියෙන quality එකේ වෙනස මොකද්ද? දැන් අපි හිතමුකෝ නිව්සීලන්ත වල මම දැන් වෙන තැනකින් මම merchant එකක ගමක merchant එකේ මම shoe එකක් ගන්නවා. එතකොට leather shoe එකක් මම ගන්නවා. එතකොට මම ඔයාගෙන් ගන්න එකයි මෙතන තියෙන මොකද්ද වෙනස? මේක ඇත්තටම පළවෙනි මේක 100% මේක genuine leather. genuine leather. මොකද ඔයගොල්ලෝ මාකට් එකට ගිහලා බලුවොත් මම මේක ගොඩක් නෝටිස් කරපු දෙයක් තමයි මගේ කස්ටමර්ස්ලාට ගොඩක් අය මෙහෙම සුවඳ ඉමලා බලනවා. ඕකේ. ඔයාලා මේකෙන් දුන්නාම ඔයාලා මේක ගොඩක් මේ සපත්තු වල දන්න අය දන්නවා මේ සුවඳෙන් මේක genuine එකක්ද නැද්ද කියන එක. ඔයාලා මේ සපත්තුවක් ගන්න කලින් ඔයා ඉඹල බලද්දී ඔයාලට තේරෙයි අර සාමාන්‍ය අපි සින්තටික් සුවඳ තියෙන ඒ සුවඳ නෑ මේ සපත්තු. ඒ කියන්නේ මේක 100%. මේක දන්නේ
එක දන්න අය දන්නවා මේක ෆුල් ජෙනුවින් ජෙනුවින්ද නැද්ද කියන නැද්ද එක. කියන එක. ආ රයිට් ඕකේ. ඒ වගේ තමයි මේක කම්ෆර්ටබිලිටි එක ඔයා මේක දාද්දි මේක ඔයගලන්ට තේරෙයි මේක කොච්චර කම්ෆර්ටබල්ද කියලා මේක එක සැරයක් හරි ඔයා ටෙස්ටිං වලට දැම්මොත් ඔයා දාන ඉතින් මොකද ඔයගලන්ට තේරෙනවා මේක කොච්චර නැමුවත් එහෙම ප්‍රශ්නයක් නැහැ කියන එක. ඔයාට මාක්ස් හිටින්නේ නැහැ එහෙම. මාක්ස් හිටින්නේ නැහැ ඔයාට නමලා. ඕකේ ඕකේ. ඒ වෙලාවට ආවත් ඊට පස්සේ ඒක ආපහු දිගහැරලා යනවා. ඉතින් සින්තටික් සපත්තු වල ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක අනිත් එක ඩියුරබිලිටි එකේදී. ඔව් ලාස්ට් ලොන්ග් නේද? Last long. ඕකේ. රශ්මික දැන් අපි ඇත්තටම දැන් කතා කරා ඔයා බිස්නස් එක කොහොමද පටන් ගත්තේ? ඔයා ඇයි මේක කරන්නේ? අපි ෂූස් දෙකකුත් පෙන්නුවා. ඒතර බලන් ඉන්න කෙනෙකුට ගන්න ඕන අපි වෙබ්සයිට් එකක් දැම්මා. අපි දැන් ඒ ගැන ගොඩක් කතා කරා. අපි පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොනවද ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් මේ බිස්නස් එක? දැන් ඔයා කලින් අපිට කිව්වා වගේ අදහසක් තියෙනවා මේක තවත් එක්ස්පෑන්ඩ් කරන්න කියලා කිඩ්ස්, විමන් ඒ සම්බන්ධ. අපිට තව පොඩ්ඩක් ඒ ගැන එලබරේට් කරන්න පුළුවන්ද? ඇත්තටම කිඩ්ස් ටික ප්‍රොසෙස් එක මේ වෙනකොට යනවා ලංකාවේ. ඒ කියන්නේ මම ගොඩක් අපි මම මට දුවයි පුතෙකුයි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා සමර් ස්කූල් අපි දාන ෂූ එක ස්පෙෂලි වැඩි ඩියුරබල් නෑ මෙහෙ. ඉතින් ඒකට එක සොලියුෂන් එකක් තමයි මම ගේන්න යන්නේ. ඉතින් ඒක මේ අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දී ලොට් එක එනවා. මම ඒ ස්වාම්පල්ස් ලංකාවට යවලා දැන් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ කිඩ්ස් ඔක්තෝබර් වෙද්දී ඔයගොල්ලන්ට මාකට් එකේ ගන්න පුළුවන් සමර් ස්කූල් එක ස්ටාර්ට් සෙෂන් පාටන් ගද්දී ඒ සපත්තු ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඒක හොඳ නිවුස් එකක් ඇත්තටමනේ. ඒ සැන්ඩල් එක නෝ ෆිට් ලංකාවේ. මොකද සාමාන්‍යයෙන් මෙහි තියෙන ඔයගොල්ලෝ නෝවා ෂෝස් ව්‍යාහවුසෙන් හරි ස්කූල්ස් වෙන හැම ෂොප් එකට ගිහලා ගත්තොත් ඒ සරප්පුව මම හිතන්නේ දාන සැන්ඩල් එක මාස දෙකක් තුනක් අඩුම ගන්න මාසයක් දෙකක් තිබ්බොත් ඒත් හොඳයි. ඉතින් මේකට ලොන්ග් ටයිම් අපිට එක ටර්ම් එකක් නැත්නම් තව අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් සොලියුෂන් එකක් තමයි මම ගේන්නේ. ඉතින් ඒක ඒකට ගොඩක් ඇඩ්වාන්ස් හොඳ ඩියුරබල් තියෙන ටෙක්නෝලොජි එකක් එක්ක ඉතින් ඒක ගේනවා. ඊට පස්සේ ඒකත් එක්ක මම විමන් හත්පානේ ඉතින් ඒකත් ප්‍රොසෙස් එක පටන් අරගෙන තියෙන. අපි දැන් තාම මගේ මැනුෆැක්චරර් එක අපි යනවා මොකද්ද මෙහෙට හරියටම අපි ටාගට් කරන කට්ටිය කියන්නේ අපි මෙහෙ මික්ස් එකක් ඉන්නේ අතර මේ එක හැම රටකින් ඉන්නවනේ. ඔව්. ඉතින් ඒකත් අපි ඉස්සරහට ගේන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඊට තව එකක් ඔයා කිව්වා මේ ඔයා රීටේල් ස්ටෝර් එකකුත් ඕපන් කරන්න හිතන් ඉන්නවා මේ අවුරුද්දේ කොහමද මේ අවුරුද්ද ඇතුළත රීටේල් ස්ටෝර් එකකුත් ඕපන් කරන. ඒතර ඔයගොල්ලන්ට ක්ලික් ඇන්ඩ් කලෙක්ට් ඕන දෙයක් ඇවිල්ලා ෂෝරූම් එකට ගිහලා ෂෝරූම් එකට ගිහලා බලලා ගන්නත් පුළුවන් නේද? ගන්න පුළුවන්. ඔන්ලයින් විතරක් නෙමෙයි. ඉතින් ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේක ලොකු ආඩම්බරයක් අපිට මේ රශ්මික. මොකද මම හිතන්නේ ලංකාවේ කෙනෙක්ට මෙහි ෂූ සම්බන්ධ රීටේල් ස්ටෝර් එකක් මේ නිව්සීලන්ත වල තියෙනවා කියලා. ඇත්තටම ලොකු ආඩම්බරයක්. මේ දැන් බලන් ඉන්නට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට දැන් උනත් ගන්න පුළුවන් novafeed website එක novafeed.co.nz right. so website එකට යන්න මේ යටින් දාන්නම්. ඒ වගේ description එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. ඔයාට ගන්න පුළුවන් ඔයාට all options ටික තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ තියෙන අර men's shoes විතරයි. ඉදිරියට තව කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේම අප්ඩේට්ස් වගේ social media Facebook එකට ගිහලා බලන්න පුළුවන්. Instagram account එකක් තියෙනවා. ඉතින් alright ඒවට ගිහලා බලන්න පුළුවන්. එහෙනම් මේ රශ්මික wish you all the best. thank you very much. thank you